ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ වැගිරීම සහ අඳුරුම කාල පරිච්ඡේදය මොකක්ද කියලා කවුරු හරි අහුවොත් කාගේත් මතකයට එන්නේ 1980ට 89 භීෂණ සමයයි. ඒකකින් මරණ තර්ජන වැඩවංචන සහගතන. අනෙක් පැත්තෙන් රාජ්‍ය මර්ධනයට අයසෑ සහ ගංගාවල පාවී ගිය මලසිරුරු. මේක මේ වැගිරී ගිය ඉතිහාසයක්. භීෂණ සමය ගැන කතා කරන්න කලින් අපි ලංකා ඉතිහාසයේ තවත් එක අඳුරු පිටුවක් පෙරලලා බලන්න ඕනේ. ඒ තමයි 1983 ජූලි මාසය. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න කළු ජූලිය. යාපනයේදී හමුදා සෙබළුන් 13 දෙනෙක් ඝාතනය වීමේ සිදුවීමත් එක්ක රට පුරා දරුණු ජාතිවාදී කෝලාහල ඇවිලී ගියා. ඒක නිකම්ම කැලැල්ලක් නෙවෙයි, මනුෂ්‍යත්වයේ නාමයෙන් ලංකාව ලැජ්ජාවට පත්වුණු කාලයක්. දහස් ගණන් දෙමළ ජනතාවගේ නිවාස කඩසාප්පු ගිනිබත් වුණා. පාරවල් මැද මිනිස්සු පණ පිටින් පුළුස්සා දැම්මා. අහිංසක දරුවන් මව්වරුන් මරණ බියෙන් කෑ ගහද්දි ඔවුන්ගේ දේපල විනාශ වෙද්දී රටේ නීතිය අසරණ වුණා. දවස් ගණනාවක් තිස්සේ කොළඹ නගරයේ කළු දුමාරයෙන් වැහිලා තිබුණා. දහස් ගණන් මිනිස්සු උන් හිටි තැන් හිමි වෙලා අනාථ කඳවුසුම අත්සන් කෙරුණේ. वर्ष 1987 ජූලි 29 වෙනිදා මුළු ලංකාවම උඩු යටි කුරු කරපු අවුරුද්දක් වුණා. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දියා අගමැති රජීව් ගාන්ධි විසින් මතභේදාත්මක හින්දු ලංකා ගිවිසුම අත්සන් කළා. දකුණේ සිංහල ජනතාව සහ ජනතා විමුක්ති පෙරමුණ මේ ගිවිසුම දැක්කේ රට පාවාදීමක් සහ ඉන්දියාවට රට යටත් කිරීමක් විදිහටයි. රට පුරාම මහා වැඩවර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලී ගියා. මේ ගිවිසුම අත්සන් කරලා පහුවදා ඒ කියන්නේ ජූලි 30 වෙනිදා කොළඹ ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට විශේෂ සිදුවීමක් වුණා. ඉන්දියා අගමැති රජීව් ගාන්ධි ලංකාවෙන් පිටත්ව යාමට පෙර නාවික හමුදා උත්තමාචාර්ය පෙළපාලිය නිරීක්ෂණය කරමින් සිටියා. ඔහු සෙමින් සෙබළුන් පසු කරගෙන යනකොට පෙළපාලියේ සිටි විජිත රෝහණ විජයමුනි කියන නාවික හමුදා සෙබළා Taman අත තිබුණු බරති රයිෆලයේ බඳෙන් රජීව් ගාන්ධිගේ හිස ඉලක්ක කරලා ශනික සහ දරුණු පහරක් එල්ල කළා. පහර වදිනවත් එක්කම රජීව් ගාන්ධි බිමට නැගුණු නිසා පහර ඔහුගේ හිසට වැදුනේ නැහැ. නමුත් ඔහුගේ උරහිසට සහ බෙල්ලේ පිටුපසට පහර වැදී සුළු තුවාල සිදු වුණා. මේ සිදුවීම මුළු ලෝකයම කම්පා කළා. විජිත රෝහණ පසුව ප්‍රකාශ කළේ ඉන්දියාව ලංකාවේ ස්වෛරීභාවයට කළ බලපෑමට විරුද්ධව Taman මේ පහර දීම කළ බවයි. මේ සිදුවීමත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ හෙවත් JVP එක රජයට සහ ඉන්දියා හමුදාවට එරෙහිව දරුණු සන්නද්ධ අරගලයක් ආරම්භ කළා. මුළු රටම අකර්මණ්‍ය වුණා. රජයේ සේවකයින්ට ආරක්ෂක අංශවල පවුල්වල අයට මරණ වරෙන්තු නිකුත් වුණා. මේ කාලයේදී එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට මේ කැරැල්ල මර්ධනය කරන්න ශක්තිමත් කිසිම දෙයකට බය නැති මිනිහෙක් අවශ්‍ය වුණා. අන්න ඒ බාරදූර සහ භයානක රාජකාරිය පැවරුනේ ප්‍රේමදාස උඩුගම්පුලටයි. උඩුගම්පුල කියන්නේ මුල ඉඳලම සාහසිකයෙක්ද? නැහැ, ඔහුගේ ජීවිතය උඩු යටි කුරු කරපු ඒ කළු දවස උදා වුණේ 1988 ජූලි මාසයේදී. ගාල්ලේ පොද්දල පිහිටි උඩුගම්පොළගේ මහ ගෙදරට ජවිපේ සන්නද්ධ පිරිසක් කඩා වැදුනා. ඔවුන් මේ නිවසට ගිනි තිබ්බා. එකමනක් නෙවෙයි. උඩුගම්පොළ මහතාගේ අහිංසක මහලු මව, ඔහුගේ සහෝදරයා, යේලිය සහ කුඩා දරුවන් දෙදෙනෙක් අමුමුවේ ඝාතනය කෙරුණා. Tamanගේ මුළු පවුලම එකම තැනක ඝාතනය කරලා තියෙනවා දැක්ක උඩුගම්පොළ ඇතුලෙන් මිය ගියා. එතෙක් නීතිගරුකව හිටපු පොලිස් නිලධාරියා ඇතුලෙන් අනුකම්පාවක් නැති යකඩ මිනිසෙක් උපත ලැබුවේ අන්න ඒ ලේවිල මැදදී. පවුලේ ඝාතනයෙන් පස්සේ උඩුගම්පොළ දකුණ, මධ්‍යම සහ උතුරු මැද පළාත් වාරඩි ඒජි විදිහට වැඩ බාරගත්තා. ඔහු ජවිපෙට එරෙහිව දියත් කළේ යුද්ධයක්.
ඔහු නීතිය පොතට සීමා කළේ නැහැ. සැකපිට අත්අඩංගුවට ගත් දහස් ගණන් තරුණයන් වධකාගාරවලට යොමු කෙරුණා. මේ කාලයේදී තමයි කළු බලල්ලු වැනි නිල නොලත් අතුරු හමුදා කණ්ඩායම් ක්‍රියාත්මක වුණේ. රාත්‍රියට කළු පැහැති ප්‍රාඩෝ රථ සහ ජීප් රථවලින් පැමිණි සන්නද්ධ පිරිස් තරුණයන් පැහැරගෙන ගියා. වසුවදා උදේට පාරවල් අයිනේ හන්දිවල ටයර් සෑවල පිලිස්සුණු මලසිරුරු දකින්න ලැබුණා. මහවැලි ගඟේ සිරුරු පාවෙන්න ගත්තා. මේ සියලු ක්‍රියාවලට උඩුගම්පොළ සහ ඔහුගේ කණ්ඩායම ඍජුවම සම්බන්ධ බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා දැඩිව චෝදනා කළා. එක පාර්ශවයක් කියන්නේ ඔහු නීතිය අතට ගත්තු තරුණ පරම්පරාවක් විනාශ කරපු මිනිමරුවෙක් කියලා. නීතිඥ විජයදාස ලියනාරච්චි වැනි අයගේ අත්අඩංගුවේදී සිදු වූ මරණ සම්බන්ධයෙන්ුත් ඔහුට චෝදනා එල්ල වුණා. නමුත් තවත් පිරිසක් කියන්නේ වෙනස්ම කතාවක්. ඔවුන් අහන්නේ ජවිත භීෂණයෙන් රට බේරගත්තේ කවුද කියලා. එකල රජයේ සේවකයින්ට වැඩට යන්න දුන්නේ නැහැ කඩසාප්පු වහන්න බල කළා අකීකරු වුණු අයව හිස ගසා මරා දැම්මා. එවැනි බිහිසුණු ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා උඩුගම්පොළ කළේ රජයේ අන පරිදි රට සාමකාමී කරන්න Tamanට පැවරුණු රාජකාරිය කියලා ඔවුන් තර්ක කරනවා. කාලයත් එක්ක භීෂණය අවසන් වුණා. නමුත් ප්‍රේමදාස උඩුගම්පොළට Taman සේවය කරපු ආණ්ඩුවෙන්ම පසුව විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔහු සැඟවිලා ජීවත් වුණා. අවසානයේදී ඔහු 2019 ජනවාරි මාසයේදී මෙලොවින් සමුගත්තා. ඉතින් ප්‍රේමදාස උඩුගම්පොළ කියන්නේ කවුද? ඔහු Tamanගේ පවුල ඝාතනය කිරීමේ වේදනාවෙන් පරිගත්තු මිනිසෙක්ද? නැත්නම් රට වෙනුවෙන් නරක නාමය Tamanගේ පිටට දාගත්ත නිලධාරියෙක්ද? ඒක තීරණය කරන්නේ ඔබයි. ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අදට අපි සමුගන්නවා. ආයුබෝවන්.